හෙලෝ හැමෝටම අපි ඊයේ අනුරාධපුරේ චමල් පූජාවට ගියා. ඒකේ පොඩි ක්ලිප්ස් ටිකක් ගත්තා. ඒක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න තමයි හිතුවේ. මේ අපි උදෙන්ම පාදිනිය පහු කරලා අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ටී ටයිම් එක බ්‍රෙක්ෆාස්ට් එක නෙවෙයි. ටී ටයිම් එකට සීනි බනිස් ටිකකුයි ඊට පස්සේ ප්ලේන් ටී අපි ගෙදරින් හදන් ආවා. ඒ ටික කන ගමන් තමයි ඉන්නේ. ඇතරම මේ ට්‍රිප් එකේ මගේ ආසම පාර්ට් එක උනේ මේ එන්වයරන්මන්ට් එක එන්ජොයි කරන එක. මොකද මම හැදිච්ච පරිසරයත් මේ වගේ ග්‍රීනරි ලස්සනට තියෙන පරිසරයක් නිසාද දන්නේ නැහැ. මං ආසම වැඩේ උනේ මේ යන අතරමඟ හොඳට වින්ඩෝ සීට් එකේ වාඩි වෙලා හොඳට වටපිටාව බලවල යන එක තමයි. ඊට පස්සේ අපි අනුරාධපුරයට ඇවිල්ලා ලන්ච් එක අපි ගෙදරින් හදන් ඇවිල්ලා තිබ්බේ. ඒක කන්න ලෑස්ති වුණා. ඊට පස්සේ අපි ශ්‍රීමා බෝධියටයි මේ නම් තූපාරාමය ශ්‍රීමා බෝධියටයි රුවන්වැලි සෑයටයි යන්න තමයි ප්ලෑන් එක උනේ. බෞද්ධ රූපවාහිනී නාලිකාවෙන් සහ බෞද්ධ ගුවන්විදුලි නාලිකාවෙන් www.thebuddhist.tv වෙබ්සයිටයෙන් YouTube ආශාසන කරන්නට මේ පාරේ දෙහිමින් වෙන්නේ මේ පරිශ්‍රයේ වැඩමුළුවේ අභිනන්දනාම ප්‍රථමයෙන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සාදුනාද පවතුමින් නමස්කාර කරමු පිළිගනිමු. සාදු සාදු සාදු. භාග්‍යවතුන් වහන්සේගේ ගුණකන්ද තාමත් ජීවමානයි. බත දහසක් ලෝක ධාතුව කම්පා කරවමින් භාග්‍යවතුන් වහන්සේ පොඩ්ඩක් සෙනඟ වැඩි වුණත් මේක ඇත්තටම ලස්සන අත්දැකීමක් වුණා. මගේ මේ ෆස්ට් ටයිම් මම පිච්චමල් පූජාවකට ගියේ මමයි හස්බන්ඩ්ුයි ෆැමිලි එකේ අයයි. ඉතින් ඒක හරි ලස්සන අත්දැකීමක්, හරි ලස්සන හිත නිවන අත්දැකීමක් වුණා. මොකද අර ඈතින් අපි රුවන්වැලි සෑය ශ්‍රීමා බෝධිය ඒව දකිද්දී වාඩි වෙලා අපි ඒක දිහා බලන් ඉද්දී ඇත්තට මේක හරිම වෙනස්ම අත්දැකීමක් වුණා. ඉතින් ඔයාලත් මේ වගේ අත්දැකීමක් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් අරගෙන තියෙනවා නම් ඔයාලගේ අදහසුත් අපිත් එක්ක කමෙන්ට් එකක් විදියට දාන්න. ඒ වගේම ඊයේ ගියා නම් ඕගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා කියන්න. ඉතින් මේ වීඩියෝ එක අහගෙන හිටියට බැලුවට ගොඩක් ස්තුතියි. ආදරේ හැමෝටම. ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට දාන්න. Thank you for watching our mini vlog.